එහෙමයි සම්පූර්ණ මුණ පේන්නේ නැති. හරි අපි මේකේ part 2 එක කරමු. ඒ කියන්නේ part 2 එක කියන්නේ මේ මම හිතුවා part 2 එක කියලා අර දෙවෙනි එක කරන්න. දෙවෙනි කියන්නේ part 2 නේ කොහමද? ඒ කියන්නේ අර අනිත් එක හදාගන්න හිතුවා. මොකද ඇත්තටම මට ඇයට බඩගිනි. මට යන්නත් කම්මැලි. ඒකෙන්ද මම මේක හදාගත්තා. මං අද අරක කලින් විතරම හදාගත්තා. හැබැයි ටිකක් මේක වැඩිපුර රස්නේ. තාම රස්නේ ගොඩක් රස්නේ. ඊට අමතරව මම ගත්ත පොඩි බෙදුම් වගේක් හදලා ගත්තා. චීස් ස්ලයිස් දෙකක් ගත්තා. ඒක කැඩුවේ නැහැ. ඒකෙන් කඩ නවතුණා. ඒක කඩලා පෙන්නන්නම්. ඉන්න හයිය මදි චුට්ටක් පොඩ්ඩක් ඉන්න. ටිකක් හයිය වුණා වගේ. ඊට පස්සේ ටෝන් එක ගත්තා. දැන් අපි මම මුලින්ම ටෝන් එක තමයි එකට. මේ ටෝන් එක කොහොමද දාගන්නවා? කනට තන කොහොමද දාගන්නේ? ඒ වෙලෙක කන්න පුළුවන්ද? හොඳනේ. ඊපස්සේ මං චීස් ස්ලයිස් දෙක දාගන්නවා. එතරම් මගේ අරක දෙම දාගන්නේ. ඉන්නක ඔක්කොම ඉස්සෙල්ලා අනේ ඇත්තට සෝරි මේ වීඩියෝ එක බලන අය හිතනවා නම් මං හරියට වීඩියෝ එකක් කරනවා. ඇත්තටම ඇත්තටම එහෙම වීඩියෝ කරලා නෙමෙයි කෙල්ලෙන හුත්තේ යාසේ. සෝරි කුණුට කිව්වට. මං කලින් හොයාගත්තා. ඒකේ නම ඇත්තට ඒකේ බ්‍රෑන්ඩ් එකේ නම ප්‍රයිම් ටේස්ට් කියලා. හොඳේ. ප්‍රයිම් ටේස්ට් එකේ නම මේක මේ ෆ්ලේවර් එකේ නම ලාක්ෂා කියලා එකක්. ලාක්ෂා. මේ ඉතින් ඉතින් ඒකේ මම හිතන්නේ මොකක් හරි මේ ෆිෂ් ෆ්ලේවර් එකක් ඇති. ඇත්තටම සෝරි මේ ආයමත් තේලෙනවා. මං ගියේ කතුර හොයන්න. උනට කතුර තිබ්බේ නැහැ. ඉතින් රතින් කඩනවා මම හිතුවේ. මේ පාර එක මේ මං හිතන්නේ හැම එකේ මෙයාලගේ සුබ් බේස් කියලා තමයි තියෙන්නේ. ගහයියේ පොඩි. හරි කොහමරි ගේමක් දීලා කඩාගත්ත තිපේ නන්න ඕනේ. ඒ වුණාට ඒකත් දැන් ක්‍රෙඩිට් නැහැ වගේ හරියට මට තේරෙන්නේ මගේ පුත් කල් යනවා දැන්. ඔය කියන්න කරනවා. මට නම් ආයි මෙහෙම දෙක මේ නියපොත්ත කැඩුනා. කමන්නේ. ඒකත් අර වගේ තමයි. පෙනුම ඒ වගේ රහවන් දන්නේ නේද? රහ වෙනස්. මේක අරකේ තිබ්බේ මේ කලින් ඇත්තටම සීරියස්ලි 100% කඩි ෆ්ලේවර් එකක් ආවේ. මේක එන්නේ අත් හොදලා තින්නේ අන්ද අම්බෝ වටත් කියවන්න එපා ඊට පස්සේ. මේක එන්නේ මේ ඇත්තටම ටිකක් කර කෝනිසරහ. අන්න හරි කෝනිසරහ. ඉන්න මේ තින්නේ ටික. අනාගෙන ලුක් එක පෙන්නන මොකද මම මේ වීඩියෝ පොඩ්ඩක් ස්ටොප් කරනවා නැත්නම් කලින් එක දිග වැඩි මටම තියෙන මට මේ පවුන වීඩියෝ එක. මේක ටිකක් කොට වෙනවා. අර එතන අනාගත්ත මට පුළුවන් මේක ටක් ගාලා අනාගත්ත. ඇත්තට මට මේක හෙල්ලෙන එකමයි වැඩි. මේ ස්ටෑන්ඩ් එක නම් මහා තරහ යන එක. පුළුවන් විදිහට අනාගත්තා. හරිම රස පාටයි. ඒ උනාට මම දන්නේ මේක රස තමයි. මේ ටිකක් දාගමු. මේ මම පැද්දේ. හොඳයි. මමද පැද්දේ. මම දන්නේ. කවුරුද බැදලා. ඒකත් දාගත්තා. ඒක දාගත්තම ඒක දාගත්තම සවලස්නේ කොණ්ඩෙත් එහාට ගිහිල්ලා. මේ හැමින් ආයි පැද්දෙනවා. ටක් කරලා කාලා බලන හා කියලා. ඊපස්සේ කතා කරන්නත් තිබේ මම ඔයත් එක්ක. මේක සම්පූර්ණ කන්නේ මම. මෙහෙම මේක රිවිව් එකක් දුන්නොත් කලින් එකේ අහන්නේ මේ. හොඳයි කලින් එකේ අහන්නේ මේ. කලින් එකේ ආවේ ඇත්තම කරි ෆ්ලේවර්. ඒ කියන එක මට කද්දිම වව් කියන රහක් ආවා. ඇත්තට මේකේ මම දන්නේ මං හිතන්නේ මං කෝනිසුරහට කැමති නැති නිසා වෙන්නේ. ඇත්තට මේකේ රහ මට එච්චර සෙට් නෑ. මොකද ඒක තනිකර උඹල කඩ කෝනිස්සෝ වගේ පරණ රහවල් ඉන්නේ. ඒක මම කැමති නෑ. ඇත්තටම ඒක කැමති නෑ. මම හිතුව රහාවේ නෑ. ඉතින් මෙච්චරයි vlog එක. උනට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමහරු බානි මොන දෙයක් කියයි. ඉතින් මම ගණන් ගන්න නැහැ. මම හිතුවා හැමදාම නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා මොකක් හරි වැඩක් කරගෙන නිකන් ඉන්නවටවා
චුට්ටක් සෝෂලයිස් වෙන්න. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් කරලා කන්ටෙන්ට් එකක් කරලා ටිකක් රිලැක්ස් වෙන්න. මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මං හිතුවා ඒක මම විදිහක් කරගන්නවා කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මාව ෆලෝ කරයි කියලා. මම නම් මෙච්චරයි කියන්නේ. ලයික්ස් එකක් දෙකක් වුණ වෙන්න පුළුවන් ඔයාලා දාන එක පෝස්ට් එකකට එන්නේ. ඒත් කවදාවත් ඒක හිතන්න එපා මට වඩා. මොකද ඔයා ඉවසලා ඔයා හිතන්න තියලාක ඔයා වයිරල් යන්න පුළුවන්. ඔයා බ්‍රෑන්ඩ් එකක් කරගන්න. ඔයා ඔයාට ආදරය කරන කිසිම කෙනෙක් කවුරු ඕනම කෙනෙක් ඔයා මෙහෙමයි අනේ මෙහෙම ජරාව අනේවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න කවුරුත් කියන එක අහන්න එපා. ඔයා වෙන්න. ඔයා ඔයාසේ දේ කරන්න කවුරුත් කැමති දේවල් ඔයා කරන්න එපා. ඒක තමයි මම අද දෙන ඇඩ්වයිස් එක. මගේ ජීවිතේදී මම කරේ හැමදාම මම කැමති දේවල්. ඉතින් මම කැමති කරපු කැමති දේවල් ගොඩක් ගත්තොත් ඒ වලින් ගොඩක් පහත් වැටිච්ච අවස්ථාවක් තියෙනවා. අමාරු වැටෙන්න නැතුව නෙමෙයි ඉතින් තමන් ගන්න සමහර තියෙන තමන් දන්නේ නැතුව කරන ඒවා තියෙනවා. ඉතින් ඒවා අමාරු වැටිච්ච අවස්ථා තියෙනවා. නැතුව නෙමෙයි වුණාට ගොඩක් වෙලාවට මම ගත්ත ඊනේ මට හිතෙනවද මම හරි කියලා. ඉතින් මම හිතනවා මම subscribe කරා කියලා subscribe කරන්න. ඉතින් එතන එච්චර අදට කියන්න තියෙන්නේ. මම කියන්නේ මෙච්චරයි. ඔයා වෙන්න. කවුරුත් ඔයාට කියන දේවල් හිතන්න එපා. කවුරුත් ඔයාට කියන දේවල් ගණන් ගන්නත් එපා. එයාලට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒත් ඔයා ගැන දන්න ඔයා විතරයි. ඉතින් මං වීඩියෝ මං හිතනවා වීඩියෝ එක මේ පාර නම් හරියට කරද්දි ගිය පාර එක කරන්න බෑ. ඇත්තටම දැන් බලන්න දැන් පැකට් එක කපන්නවා කතුර නැහැ. මං හිතන්නේ එක්ක අපේ නංගි අරගෙන ගිහිල්ලා. මං දන්නේ කතුර නැහැ. දැන් කටින් කඩාගත්තේ. මගේ නියපොත්තත් කැඩුණා. මේ එකත් කඩලා ගියා එතන. හරි අද එච්චරයි. God bless you පරිස්සමෙන් ඉන්න. ආයෙ වෙනදාට හම්බෙමු. අතන ආයෙ vlog එකක් කරත් කරන්නේ මගේ පෙරිත චොකලට් ටික කන එක තමයි. චොකලට් කන වීඩියෝ එකක් දාන්න දවස් ආයෙ කියන්න බෑ හෙට වැඩ වැඩුණොත් ෆ්‍රී දවස් වීඩියෝ එකක් දාන්න. බයි. subscribe කරන්න.